කොහොමද පුතේ මේ දවස්වල හරියට වැස්ස නේද? අපි අද ලස්සන වැස්ස ගැන චිත්‍රයක් අඳින්න යන්නේ. ඔන්න අපි ඉස්සලාම ඇඳි පුතේ වලාකුළු. බලන්නකෝ. ඊට පස්සේ ඔයාලා වගේ චුටි පැංචියක් වැඳගත්තා. පැංචිට ලස්සන ගවුමක් ඇඳලා, කොණ්ඩයක් ඇඳලා. ඔන්න අපි පැංචිගේ අතට ලස්සන කුඩේකුත් ඇඳා. පුතාලත් අඳින්න මේක දිහා බලාගෙන මේ වගේම. ඊට පස්සේ පුතේ පැංචි ඉන්නේ බිමනේ නේද? අපි බිමත් ඇඳලා, තනකොළ ඇඳලා, වතුර ඇඳලා, චූටි මල් ගස් දෙකකුත් දෙපැත්තෙන් ඇඳා. එතකොට ලස්සනයිනේ නේද? ඔන්න අපි පැංචියට ඇස් දෙකක් දාලා, නහයයි කටයි ඇඳලා, ඔන්න දැන් පැංචිගේ වැඩ ඉවරයි. අපි දැන් චිත්‍රය පාට කරන්න යන්නේ. ඔන්න අපි ඉස්සෙල්ලාම පටන් ගත්තේ වලාකුළු වලින්. අපි වලාකුළු වලට නිල් පාට කෑවට පුතාලට කැමති නම් වලාකුළු වලට කළු පාට ගන්න පුළුවන්. මොකද වැස්ස වෙලාවට වලාකුළු අහස කළු පාටයි නේද පුතේ? කළුවර වෙලානේ තියෙන්නේ. අපි දැන් ඔන්න පැංචිගේ ගවම ලස්සනට පාට කරනවා. පුතාලත් ලස්සන පාටක් අරගෙන පැංචිගේ ගවම පාට කරන්න ඕනේ. ඔන්න අපි මූණ පාට කරනවා පුතේ කහ පාටින්. අපේ අත් දෙක, කකුල් දෙක, අපේ ඇඟේ කොටසයි පාට කරන්නේ කහ පාටින් හරි ක්‍රීම් පාටින් හරි පුතේ. මොකද අපේ අතපය ඔක්කොම මූණ එක පාටයි නේද? අපි දැන් පාට කරන්න යන්නේ කුඩේ. බලන්නකෝ කුඩේ ලස්සන බෝල තියෙනවා. ඒව ලස්සන පාටින් පාට කරලා කුඩෙත් පුතාලා ලස්සනට පාට කරන්න. පාට ගන්න. පුතාලා දැකලා තියෙනව නේද? පාට කුඩ තියෙනවා. ඒ වගේ ලස්සනට පුතාලත් මේ පෙන්චිගේ කුඩේ ලස්සනට පාට කරන්න ඕනේ. ඊට පස්සේ අපි පාට කරමු. කුඩේ අල්ලන් ඉන්න කෑල්ලත් පාට කරන්න එපා පුතේ නේද? අපි ඊට පස්සේ ඒ කෑල්ලත් පාට කරමු. බලන්න දැන් අපේ චිත්‍ර ටික ලස්සන වෙගෙන එනවා නේද? පුතාලට පේනවද? අපි පැංචිගේ කොණ්ඩේ පාට කරනවා. පැංචිගේ කොණ්ඩේ පාට කරන්නේ පුතේ කළු පාටින්. අපේ කොණ්ඩේ කළු පාටයි නේද? අපි පැංචිගේ කොණ්ඩේ පාට කරලා කොණ්ඩට ලස්සන රිබන් පටියකුත් ගැට ගැහුවා. අපි දැන් අර ලස්සන වෙන්න ඇඳගත්ත මල් පඳුරු දෙකත් පාට කරමු. පඳුරු පාට කරන්නේ පුතේ කොළ පාටින්. ගස්වල කොළ පාටයි නේද? අපි කොළ පාටින් පාට කරලා මල් ටිකත් ලස්සනට පාට කරමු. පුතාලා දැකලා තියෙනව නේද? පාට ලස්සන මල්. ඒ වගේ ලස්සනට එන්න මේ මල් දෙකත් ලස්සනට පාට කරගන්න. පුතාලා ටීචර් පාට කරන පාටම ගන්න ඕනේ. පුතාලා ලස්සන කැමති පාටක් ගන්න. අපි ඊළඟට පාට කරමු පුතේ මේ බබායි කකුල් දෙක ලස්සන සපත්තු දෙකක් දාන්න ඉන්නේ. සපත්තු දෙක පාට කරලා වහින වෙලාවට බිමට වතුර වැටෙනවනේ. ඔන්න දැන් පැංචිගේ කුඩින් වැටෙන වතුරත් වැටලා තියෙනවා. ඔන්න පැංචිගේ කකුල් දෙක ගාවට. අපි ඉස්සෙල්ලාම පාට කරේ යන්නේ ඒ ටික. පුතාලට කැමති නම් මේ වතුර ටික දුඹුරු පාටින් පාට කරන්නත් පුළුවන්. බිම තියෙන වතුර දුඹුරු පාටයිනේ වැස්ස වෙලාවට නේද? අපි දැන් පිටණියක වගේනේ බබා පැංචි ඉන්නේ. ඔන්න බබා පැංචිගේ වටේ තියෙන තනකොළ ටිකත් අපි කොළ පාටින් පාට කරනවා. අපේ චිත්‍රය දැන් ටික ලස්සන වේගෙන එනවා නේද පුතේ? ඔයාලත් දැන් මේ වෙනකම් කරලාගෙන ඉවරයිද? බලන්නකෝ පුතාලගේ චිත්‍රෙත් මේ වගේම ලස්සනට එයි නේද කියලා. පුතාලට අඳින්න ලේසි විදිහට තමයි මේ චිත්‍රය කියලා දුන්නේ. ඔන්න අපි දැන් පාට කරලා ඉවර වෙන්න යන්නේ. ඔන්න අන්තිමට අඳින වැස්ස පුතේ. අපි වැස්ස අඳින්නේ ඉස්සෙල්ලාම චිත්‍රය අඳිනකොට. වැස්ස අඳින්නේ අපි චෝක් කැල්ලක් හරි පාට පැන්සලක් හරි අරගෙන තමයි අපි වැස්ස අඳින්නේ. එතකොට තමයි ලස්සන. ඔන්න අපේ චිත්‍රය දැන් ඉවරයි. බලන්නකො පුතාලටත් මේ වගේම ලස්සන චිත්‍රයක් ආවද කියලා අපිට මේ කමෙන්ට් එකක් දාන්න. බබාලගේ චිත්‍රෙත්